ආහාරංගය සිද්ධ කරන්නේ. ඔව් නංගි. අරුණ කුතුමා වන්න අපේ කැම මේසියේ තිබෙන පොල්තෙල් පහන පත්තු කරනවා. ඒ වගේම අයිරන් ගුරුතුමිය පොල්තෙල් පහන් සිදු පත්තු කරනවා. අපි බලමු කෙසේද මේ සිදුවන්නේ කියලා. ඔයා දන්නවද සිසිලි? එක හසක් කියනවා මේ ආහාර අනුභවය අතරේ අපේ මූලිකත්වයේ දැරූ අරුණ කුරුපියාණන්ගේ උපන්දිනය අදයි. එහෙනම් ඉතින් අපි හැමෝම එකතු වෙලා අපේ සර්ට සුබ පතමුකෝ. සුබ උපන්දිනයක් වේවා අරුණ කුරුපියාණනි. එසලි ඔන්න දැන් නම් ආහාර අනුභවය පටන් ගන්න හදන්නේ. උන්ට නංගලා මන්න ටික ඉක්මනට එන්න. ඔව් ඉතින් අපේ ගෙදර නම් සාමාන්‍යයෙන් ආහාර අනුභවය කරන්නේ අපේ තාත්තා. මේ කැමරේ සිටින හැම වර්ගයක්ම එකට දාලා අනලා ගුලියක් හදලා අපි හැමෝටම කවනවා. ඉතින් අවුරුද්දේ අපි ආසන චාරිත්‍රය වුණා. තාත්තා හදන ඒ බත්පාට කන්න අදින් බොහොම ආසයි. නෑ අපේ ගෙදර ඉඳලා බලන්න අම්මට. ඉතින් අයියේ ඔයාලට මොකද හිතෙන්නේ? ඔයාගේ ආසන චාරිත්‍රයනේ. ඔව් නංගි. ගොඩක් ආසන චාරිත්‍රය තමයි. ගොඩක් වෙලා ඉඳලා ඉක්මනටම අන්න හම්බුනා